ඊයේ පුවට්ටි ඊළඟ අඩුව කරන්න බැරි වුණානේ. ඒ වුණ හින්දා දමල නිකා හිටියා. මේ වට්ටියේ කට අනිත් පැත්තට ඊළඟ කොළ ටිකෙන් නමා ගන්න කොහොමද කියලා මම ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ වට්ටියේ කට හදාගන්න. මම පැහැදිලි ඇති කියලා පොලේ දැන් නමා ගන්න පිළිවෙල හොඳින් බලා ගන්න. වැඩි ටික තියෙන පොල අයින් කරලා දැම්මට කමක් නැහැ. ඒකේ වෙලාවක් යන්නේ මේ පොඩි වටියක් ලියා ගන්න. මේ ගොඩක් රෑ වුණ හින්දා මම මේකේ වැඩි ඉවර කරන්න බැරි වුණා. බලන්න මේ කුලී බාලා පහලට බාන්න ඕනේ. කුලින් කුලීට බාලා මේ බෙල්ලම් බානවා නම් බෙල්ලම් බාන්නත් පුළුවන්. දේවල් වලින් මේවා අපි කරගත්තාම මොනතරම් ලස්සනද කියලා. ලස්සන වගේම තමයි ඉතින් අපිට මේ දේවල් පාවිච්චි කරගන්න මේ